Hi everyone. අද අලුත් vlog එකක් ගෙනාවා. මේක නම් recipe vlog එකක්. මේක dessert එකක් මම Christmas එකට හදපු. අපි බලමු ගිහිල්ලා ඕන ingredients මොනවද කියලා. ඔය පෙන්නවා වගේම Marie biscuit, Milo, cocoa powder, එලකිරි, Astra, whipping cream, icing sugar ඔය දේවල් තමයි ඕනේ වෙන්නේ. මේක මාරි බිස්කට් පුඩින් එකක්. දකිද්දි මොකද තේරෙනවා මාරි බිස්කට් යූස් කරද්දි මොනවටද ඕනේ වෙන්නේ කියලා. පළවෙනියටම මම මේක සෝක් කරගන්නවා මාරි බිස්කට් ටික එලකිරිවල. මෙන්න මේ වගේ තමයි මාරි බිස්කට් ටික පේන්නේ. මම ගොඩාක් පෙඟෙව්වේ නැහැ මොකද ක්‍රිස්පි ගති චුට්ටක් තියෙන්න ඕන නිසා. මොකද whipping cream එක එනකොට වෙනම රහක් දැනෙන්න ඕන නිසා මම ඒ විදිහට මගේ විදිහට මම ඒක හැදුවේ. ඔයගොල්ලන්ට ඕනනම් පුළුවන් හොඳට පොඟවලා හරි මාරි බිස්කට් ටික ගන්න. මම මෙතන whipping cream අරන් තියනවා icing sugarත් එක්ක. උගලනොත් පේන්නේ whipping cream එක හොඳ whip කරගන්න ඕනේ. භාජනයේ මුකුත් වතුරවත් තියෙන්නේ නැති වෙන භාජනයක් අරගෙන හොඳට වේලුණ හොඳට whip කරලා ඉවර වෙලා ඒවට icing sugar ටිකක් දාලා හොඳට අර ඔය වගේ texture එක දැන් උගල පේන ඇති ඒ texture එකට එනකම් whip කරගන්න ඕනේ. ඊළඟට භාජනයක් අරගෙන ඒකට කොකෝ පවුඩර් දානවා. මෙච්චර ප්‍රමාණයක් කියලා මෙෂර් කරලා දාගන්න නැහැ. මට මාරි බිස්කට් ප්‍රමාණයට මෙච්චර ප්‍රමාණයක් ඇති වෙයි කියලා එහෙම හිතලා තමයි මම මේ මෙෂර්මන්ට්ස් දාගන්නේ මෙෂර් කරලා. ඔයගොල්ලන්ටත් පුළුවන් රස දැනෙන විදියට ඔයගොල්ලන්ගේ හිත තේරෙන විදියට ගන්න. මෙන්න මේ මෙච්චර ප්‍රමාණයට මම ගත්තේ. ඊළඟට මම කොකෝ පවුඩර් දාගත්තට පස්සේ මයිලෝ එකතු කරගන්නවා. මයිලෝ දාලා ඒක සීක්‍රට් ඉන්ග්‍රේඩියන්ට් එකක්. මයිලෝ දැම්මම අමුතුම රහක් එන. ඕකටම ඊට පස්සේ අපි icing sugar දාගන්නවා. icing sugar ගොඩක් දාන්න එපා මොකද whip cream එකට අපි icing sugar දාලා whip කරලා තියෙන්නේ. එතකොට පැණි රහ ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ පේස්ට් එකට පොඩ්ඩක් දැම්මේ icing sugar. ඊළඟට අපි කරන්නේ ඕක බීට් කරලා ඉවර වෙලා ඒකට Astra හරි මාගරින් හරි බටර් හරි ඔයගොල්ලෝ කැමති බටර් එකක් හරි මාගරින් හරි දාලා ආයි බීට් කරන්න ඕනේ ටිකක්. ඒ බීට් කරාම ඕකෙන් thickness එක චුටක් වැඩි වෙනවා. thickness එක ගන්නත් එක්ක තමයි බටර් එන්නේ. බටර් රහත් ගන්නත් එක්ක ඊට අමතරව අපි කිරි චුට්ටක් දාන්න ඕනේ. ගොඩ ඝනකම් වෙලා තිබ්බොත් කිරි චුට්ටක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ බීට් කරලා ඉවරලා ඒ වගේ ටෙක්ස්චර් එකක් ආවට පස්සේ අපිට පුළුවන් පුඩින් එක layers දාලා හදාගන්න. පළවෙනිටම අපි දාපු බිස්කට් පුඩින් layer එකට උඩින් හදාගත්ත whip cream layer එක ඇඩ් කරගන්නවා. ඊළඟට අපි හදාගත්ත අර chocolate ganache එක වගේ ඒ layer එකත් ඇඩ් කරගෙන හොඳට evenly spread කරගන්න ඕනේ. එහෙම spread කරගත්තට පස්සේ ඒ විදිහටම මාරි බිස්කට් layer එකයි whip cream layer එකයි chocolate ganache layer එකයි ওই විදිහට බෝල් එක පිරෙනකම්ම
ලේයර්ස් ටික දාගෙන යන්න ඕනේ. ඔයගලන්ට පුළුවන් ඔයිට අමතරව නට්ස් ඇඩ් කරගන්න ඕන නම් නට්ස් දාගන්න පුළුවන්. ෆෘට්ස් දාගන්න පුළුවන්. ඔයගලන්ගේ රස අනුව වෙනස් කරගන්න පුළුවන්. ඕන්නම් විප් ක්‍රීම් එකට චොක්ලට් හරි කොකෝ පවුඩර් හරි ඇඩ් කරලා ඒක පොඩක් චොක්ලට් ගතිය වැඩි කරගන්න ඔයගලන්ට එහෙම පුඩින් එක හදාගන්නත් පුළුවන්. මම ගනාෂ් එක විතරක් චොක්ලට් ගනාෂ් එකක් හදාගත්තේ. විප් ක්‍රීම් එක එහෙම මුකුත් කරේ නැහැ. පුඩින් එක හදන්න යාළුවෙකුත් ඇවිල්ලා. එයත් ඉතින් එයාට කෑල්ලක් දෙනකම් බලාගෙන ඉන්නවා. පුඩින් එකේ ලේයර්ස් ටික හදාගෙන ඉවරයි. ඔයගලන්ට පුළුවන් මේක ඩෙකොරේට් කරගන්න කොකෝ පවුඩර් හරි මයිලෝ පවුඩර් හරි ඇඩ් කරන්න උඩින්. මම මෙතනදී පාවිච්චි කරේ මයිලෝ පවුඩර් ටිකක් වටේට හිව්වා. මේක තමයි ෆයිනල් ලුක් එක. මේ විදියට ආවේ. Hope you enjoy this video.